ඔයාලා එක්ස්පීරියන්ස් එක සමහර විට මිනිස්සුන්ගේ අර සතුටක් වෙන්නේ නැති. වැඳලා සතුටක් නැහැ දුකක් නැහැ යාන් ඉතින් මොකද කරන්නේ ඉතින් යා කැමති වෙච්ච ගෑණි ඉන්නවනේ දැන් හිටපු ගෑණි නෙමෙයි දැන් ඉන්නේ. ඒ කාලේ හිටපු ගෑණි මෙහෙම කියලා දන්නවනම් බදින්නෙත් නැහැ කියන උන් ඉන්නවා. ඒකත් ඔයාලා එක්ස්පීරියන්ස් එකක් විදිහට ගන්න ඕන නම් බදින්න. කිසිම අවුලක් නැහැ. මම නම් බදින්නේ නැහැ. අපි අනිවාර්යෙන් දැන් අද මම දැම්ම කියලා හිතා ගන්න මේ ඒ කියන්නේ වෙනම ගේනවා සෙනෙත්ගේ විඩින් එක බ්ලොග් එකක්. ඔව්. මේ ඇත්තටම මේ බලන්න මේ කියන්නේ සම්බන්ධයක් කියන්නේ ආදරයෙන් මාර ලස්සන දෙයක්. ඒ හින්දා ඒක දැන් අපි කොච්චර කිව්වත් ඒක විඳින්න ඕනේ විඳින්න ඕනේ. ආදරය කරන එක මම හිටියේ කැටගරිස් ටිකක් තියෙනවානේ. ඉස්කෝලේ කාලේදී අපි කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙදර මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලගෙන ඉස්කෝලේ ගිහිල්ලා ඒ කාලේ අර පන්ති පීස් හරි මොන හරි එකතු කරගෙන අර එයා කිල්ලට ටැග් එකක් දීලා ඒ වගේ ඉන්න කාලේ එක කාලයක්. ඊට පස්සේ ඉතින් මට නම් එහෙම එකක් තිබුණේ නැහැ. මම එක එකට තිබ්බා මම තිබුණාද? මම තිබ්බා එකක් තිබ්බා. එකම එකයි යත් සමහර වීඩියෝ බලන්නේ. එයාට ඒක තාම බලනවා. නෑ දැන් එයා මැරි කරලා. එයාට තමයි මම එකම එක gift එකක් ගත්තේ. ඒක ගම්පහ පාලමෙන් විසික් කරා. ගත්තේ නෑ. ඒ මොකද්ද ඒ කතාව මොකද්ද ඒ කතාව? ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ අර ඉස්සර ඉස්කෝලේ අර තිබ්බනේ හිම බෝලයක්. අර වීදුරු බෝලේ. ඒකක් ගත්තා. ඒ කියන්නේ අර වතුරත් එක්ක තියෙන ඒක අරගෙන ඒක අපි අරගෙන පැක් කරලා පිටියකට දාලා පැක් කරලා අරන් ගියා. හරි ඉතින් මෙමය සමහරවිට අපි දැන් මේ දැන් ටෝක් දුන්නාට ඉස්කෝලේ කාලේ ලොකු ඉස්කෝලේ කාලේ අපි ලොකු පොරවල් නෙමෙයි දරු පොරවල් නෙමෙයි. ඉස්කෝලේ කාලේ අර ආදරය ගැන තියා අපි ඉතින් දැන් මම මගේ කතාව කියනවා නම් සානසෙන් මම කෙල්ලොන්ට ඔය ඉස්කෝලේ ස්පෝර්ට් මීට් කාලේ රඳින හුණු නැන්ද ඒ එකකින් ගහලා ඉස්කෝලේ ප්‍රශ්නයක් වෙලා අම්මා එන්න කිව්වා. ඊට පස්සේ ඔය ඒ වගේ මම කිසිම මේ අර ආදරණීය මිනිස්සෙක් නෙමෙයි තනිකර දැනුත් එහෙමයි. ඔව් දැනුත් එහෙමයි. ඒ කියන්නේ සමාජ දේවල් නැති වෙන්නේ. ඉතින් ඒ වගේ තියෙනකොට පුළුවන් විදිහට සල්ලි එකතු කරලා චුට්ටු එකතු කරලා අර බෝලයක් ගත්තා. දෙන්න ගියා. දෙන්න ගිහිල්ලා මොකද උනේ? මට ඇත්තටම ලොකු මතක නැහැ කොහොමද ගත්තේ නැද්ද කොහෙද? ඒ කියන්නේ ගත්තේ නැද්ද? දෙන්න මම හිතන්නේ මම දෙන්න ගියා. ඒතර ලොකු කොන්ෆිඩන්ස් පිට ගිහලා මේ මගේ gift එකක් කියලා නෙමෙයි මොකක් හරි ඉතින් අර ඉස්සර අපි ලියුමක් යවන්නේ 3-4 දෙනෙක්ගෙන් මේවනේ. ඒ වීඩියෝ බලලා මම ලියුම් ගිනිහිල්ලා දීලා තියෙනවා මම දන්නේ නැහැ. මේ වීඩියෝ බලනවා නම් එක්කෙනෙක් ඇති මම යාළුවා හිටියා කවදාකවත් අතින් අල්ලලා නැහැ. අපි අපේ ඉස්කෝලේ හැම පාරකම තියෙන ලව් රෝඩ් කියලා. අපි ලව් රෝඩ් වල ගිහිල්ලා තියෙනවා. මෙහෙම ඈත. කවදාකවත් මෙහෙම ලඟ වෙනවා ඈත් වෙනවා. ඉතින් ඒ වගේ එතන සුන්දරයි. ඉතින් ඒක මම කියන්නේ ඒකයි. අපි ඒ වගේ කාලයක් ගත කරන ඒ කාලේ ගත කරන්න. දැන් අපි ඉතින් අර ස්කූල් කට් කරලා අපි එහෙම පොඩි ඇත්තටම ජඩයෝ. මම නම් ජීවිතේ කරලා නැහැ ඉස්කෝලේ කට් කරලා අපි එහෙම කරලා නැහැ. මට පාසල් ප්‍රේමයක් තිබිලා නැහැ. මගේ පාසල් ප්‍රේමය කියන්නේ මට මගේ ෆස්ට් ලව් එක හම්බෙන්නේ ඒ ලෙවල් කාලේ. ඒ කියන්නේ ඒ ලෙවල් උත් ඉවර වෙන්න ඕන මෙන්න වගේ මම මගේ යාළුවෙක්ට සෙට් කරලා දෙන්න ගියපු කෙල්ලෙක් අන්තිමට කොහොම හරි අපි දෙන්න කතා කරලා හොම ඉඳලා කොහොම හරි අපි දෙන්න සෙට් වුණා අන්තිමට. මගේ ප්‍රේමය නම් ඇත්තටම මොන්ඩිසෝරි කාලේ ඉඳන් පටන් ගන්න. එයාත් ළඟ යන කෙනෙක්. එයාත් දැන් එයාත් මම දැක Facebook එකේ කොල්ලෙක් ඉන්නවා. එතකොට එයා දැන් අවුල නැහැ සතුටින් ඉන්නවා. මම මොන්ඩිසෝරි කාලේ එකට දහම් පාසල් යනකොට මොන්ඩිසෝරි යනකොට මොන්ඩිසෝරි කාලේ තමයි ඒ සීන් එක හිටියේ නේ. මොන්ඩිසෝරි කාලේ අපි වැඩ කරලා නැතුව තනි කකුලෙන් හිටගෙන ඩෙස් එක උඩ ඉන්නවා කිව්වනේ. එතකොට මට මතකයි එයා මට වඩා ඉගෙන ගන්න පුළුවන්. එයා ඉගෙන ගන්නවා. ඉතින් ඊට පස්සේ එක වසරට ආවා. එක වසරේදී අපි ගස් පයිද්දී මම කොහොම හරි එයාගේ ටීම් එකට එන්න හැදුවා. ඊට පස්සේ එයාට ඔයාලගේ ගමේ චූටි ආතල්
එක වසර හිටියා 2 3 4 5 වෙනකම් හිටියා. පාදි ශිෂ්‍යත්ව පස්සේ ලෑවෙන ඉස්කෝලේට ගියා. ඒත් ඉතින් පුළුවන් උපරිම බැලුවා. ඊට පස්සේ මම කියලා තිබ්බේ නෑ. මම ඊට පස්සේ නිකන් කිව්වා අර ඉස්සර කියනවනේ. තාමත් මම ඉතින් දන්නේ නෑ. මම ඉස්සර කියනවා ඔයාව පුළුවන් තරම් අපි පරිස්සම් කරා. කෙල්ලොන්ගේ තියෙනවා ජරා ගතියක් තමයි මම තෝ කියලා දෙනවා. ඊට පස්සේ කියනවා ඔයා කොහෙද පරිස්සම් කරේ මම පරිස්සමට හිටියනේ. මම රෙද්ද තමයි ඉතින්. පරිස්සම් කරා කියන්නේ මේ කොහෙවත් යන්න එපා කියලා අල්ලගෙන නෙමෙයි. සමහර දැන් තියෙනවා ඉස්සර අපි ඉතින් පොඩි කාලේ අපි පරිස්සම් කරා කියලා කිව්වේ නිකන් එයාට ටෝක් කරන වෙන කොල්ලෙක් ඉන්නවා නම් ඌව පොඩක් ඈත් කරන්න ඌව අනිත් ටීම් එකට දාලා අපි ගස්පයින ටීම් එකට දාගන්න. ඒ වගේ මේව කෙල්ලේ බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. මේ 6 වසරේදී නිකන් බැඳපු එකකින් ගන්න අර රැකවරණය. ඒ කාලේ රැකවරණය කියන්නේ අර වගේ පොඩි දෙයක්. හරිම බොළඳ චූටි ආතල්ල. ඊට පස්සේ A level කරනකොට O level කරනකොට තියෙන ඒකත් පොඩි බොළඳ ආදරයක්. බොළඳ ආදරේ මේ විදිහට ඉන්න ඕනේ. ඉතින් අර අපි දැන් A level O level කරනකොට මේ අර තමන්ගේ ගෑණි කියලා හිතාගෙන ඒක එතන එහෙම ආදරයක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම ආදරය කියන එක දන්නෙත් නෑ A level O level කරන කාලේ. ඉතින් මතකනේ දැන් මගේ නම් ඇත්තටම වීඩියෝ බලනවා කට්ටිය දන්නවා කිසිම ආදරය කරපු කියලා ගෑණියෙක් ඉන්නකොට පන්තියේ අපේ මං ආර්ට් කරේ ආර්ට් එකේ 12 පන්ති නම් මෙහෙම ඇතුළට එනකොට 12 A B C තුනම ඊටපු කෙල්ලෝ පන්ති එක ගානේ ඉතින් ටෝක් කරා ඉතින්. නමුත් පන්ති ඉන්නවා කෙල්ලෙක්. එහෙම ඉතින් අර කිසි තේරුමක් නෑ. නෑ ඒක අර නිකන් සුන්දරයි කාලේ. කාලේ සුන්දරයි අනිත් එක ඒක නිකන් අර මේ ෆීලිංස් එක්ක තිබ්බ පොඩි ගනුදෙනුවක් පොඩි එන්ගේජ්මන්ට් එකක් වගේ තමයි ඒ පොඩි කාලේ තිබ්බ ඒක නිකන් අපිට නිකන් තිබ්බේ නිකන් අමාරු. දැන් ඉස්සර ක්ලාස් වල හිටපු අර සාමාන්‍ය හිටමෙට දඟලලා හිටපු කොල්ලොත් එක්කනේ කෙල්ලෝ හිටියේ. අන්තිම දැන් ඒ මගුල් නැහැනේ. ඒ කියන්නේ මාරම වැඩි. ඒ කියන්නේ දැන් මට මතකයි ඒ කාලේ දැන් කියන්නේ අපිත් ඇත්තටම අපි කියන්නේ අපි මෙහෙම මේ පෙනුමවත් නෑ අපිට ඒ කාලේ. හරිද? රවුලක්වත් නෑ. ඔව් රවුලක් නෑ. කැතයි හරි කැතයි. කෙල්ලෙක් හිටියේ නැති ඒක සාධාරණයි. එවනේ අර දැන් අර පුටාත් මේ කෙල්ලෝ සෙට් උනේ අර නිකන් ඔය නිකන් ඔය පාරේ ඔය පොඩි නිකන් බැගි ෂර්ට් එකක් ඇඳගෙන මාලයක් දාන කොණ්ඩේ. නිකන් අර නිකන් අමුතු රස්තා ටයිප් එකේ ඉස්කෝලේ ඉස්සර බයිසිකලේ එන. ඔව් බයිසිකලේ. ඊට පස්සේ සිගරට් එකක් ගාලා පොඩක් සීන් එකේ ඉන්න පොඩි ගෑන්ස්ටර් සීන් සෙට් එකනේ. දැන් ඉතින් ආවුත් එනවා නිකන් ඒක තරම් වාහනයක් නෑ සීන් එක තමයි. තාම මේ බලන පොඩි ළමයි ඉන්නවා නම් ත්‍රිවිල් පදින අයියලා කියන්නේ එහෙමයි. ත්‍රිවිල් එක පදින එක වෙනම එකක්. නමුත් ස්ටේටස් එක මම කියන්නේ දැන් මිනිස්සු කැටගරි එකක්. ඔව් ඒක ඒ කැටගරි එක කියලා මේ අර ත්‍රිවිල් අයියා කෙනෙක් දැක්ක ගමන් රෙද්ද ගලවගෙන යන්න එපා. ඊට වඩා ජීවිතයක් තියෙනවා. පරිසමට නෑ ඒ කාලේ ඒ දකින්නේ සර්කල් එකත් එක්ක ඒ තියෙන සර්කල් එකත් එක්ක තමයි ඒක තියෙන්නේ. කියන්නේ දැන් අපි කාලෙන් කාලයට අපේ සර්කල් එක ටික ටික එක්ස්පෑන්ඩ් වෙනවානේ. ලොකු වෙනවානේ. එතකොට ඒකත් එක්ක තමයි ඉතින් මේ දෙයක් තේරෙන්නේ නැති කාලයක් තියෙනවා. ඒ තේරෙන්නේ නැති කාලේ අම්මලා කියන්නේ ඒකයි පරිස්සමයන් කියන්නේ ඒකයි. දෙයක් තේරෙන්නේ නැහනේ. තේරෙනවා නම් මෝඩයි. ඔව් ඒක තමයි මෝඩයි. ඉතින් මේකයි කියන්නේ අර මොන්ටිසෝරි කාලේ එක වසරේදී තිබ්බ ලව් එක නෙමෙයි දැන් අපි කියන්නේ ඒකනේ. අපි සමහරවිට තව දේවල් ඉගෙන ගන්නකොට තමයි අපි කෙනෙක් එක්ක ඉඳලා එයාගෙන් අර එයාලා අපිව දාලා යන හේතුවක් තියෙනවා නම් ඒ වැරද්දක් අපි ඉගෙන ගත්තට පස්සේ ඊළඟ කෙනෙකුට ඒ වැරද්ද නොවෙන්න අපි ඉන්න එහෙම තමයි ඉගෙන ගන්න. ඉතින් දේවල් ඉගෙන ගන්නවා ජීවිත කාලේ. හැමදේම කියනවනේ ඉගෙන ගන්නවා කියලා. ආදරේ ඉගෙන ගන්න බෑ ඉතින්. කොච්චර බඳින්න එපා කිව්වත් බඳින එකට කියන්න තියෙන්නේ. බඳිනවට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් දෙන්නගෙන් එකෙක් හරියට ඉවසීමෙන් අහන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය රිලේෂන්ෂිප් වල තියනවානේ මේ ඒ කියන්නේ දැන් එක්කෙනෙක් ප්ලස් වෙනකොට අනිත් එක්කෙනා මයිනස් වෙන්න ඕනේ. නැත්නම් අනිවාර්යෙන් ගොඩක් වෙලාට ඉතින් වයිෆ් ප්ලස් වෙනකොට හස්බන්ඩ් මයිනස් වෙන්න තමයි තියෙන්නේ. නැත්නම් ඉතින් කියන්නේ සෝරි පුරුවන් වෙන්න ඕනේ. සෝරි කියන්න. සෝරි කියන්න පුළුවන් වෙන්න ඕනේ. වැරද්ද පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ.